තමත් වේගයෙන් ඉදිරියට ඇදෙන ආකාරය. නමුත් අපිට ගැටලුවක් තිබෙන්නේ ඔවුන්ට අභිනය කරන්න කියන බලාපොරොත්තුව අපිට තබාගෙන. හොඳයි 27 වන ගුවන් හමුදා පාපජ සවාරියේ දෙවන දිනේ එහෙමත් නැත්නම් දෙවන අදියරේ ජයග්‍රාහකයා කවුරුන්ද කියන කාරණාව තමයි බොහෝ දෙනෙකු අවධානය දිනාගෙන තිබෙන්නේ. මේ මොහොත වන විට අපිට පෙනෙනවා ගුවන් හමුදා පාපජ සවාරියේ දෙවන දිනේ තරඟ නිමාව දඹුල්ල නගර මැදයට ක්‍රමක්‍රමයෙන් මේ පළමු ක්‍රීඩකයන් තිදෙනා ඇදෙන ආකාරයේ තරගයේ ජයග්‍රහණය කළේ එක්සත් අරාබි එමිරාජ්‍ය ක්‍රීඩකයා. ඔහුත් මේ පළමු ක්‍රීඩකයන් තිදෙනා නියෝජනය කරනවා. ඒ වගේම ඊයේ මේ ක්‍රීඩකයන් තිදෙනා අතර ගමන් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ශ්‍රී ලංකා නියෝජනයත් ඔහුගේ බලාපොරොත්තුව තමයි ඊයේ දිනේදී සත්කාරක රටකට නොව වෙනත් රටකට හිමි වූ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඉදිරියේ කෙසේ හෝ මේ අදිරියේදී ලියා ගන්නට තමයි ක්‍රීඩකයා ඔහු පසුපස ලූ බඳිනවා. නමුත් බලමු තරඟ අවසානයේදී ඉතාමත්ම ආසන්නයි. ප්‍රබල අභියෝගයක් ප්‍රබල අභියෝගයක් රුසියානු ක්‍රීඩකයා ජයග්‍රහණය කරන සාරංගට දෙවෙනි ස්ථානයත් තුන්වන ස්ථානය ක්‍රීඩකයාගේ ජයග්‍රහණය මේ වෙන විටියත් රුසියානු ක්‍රීඩකයාට යොමු වෙලා අවසන් ස්ප්‍රින්ට් ජයග්‍රහණය ග්‍රීන් ජර්සිය කරට කර සටනක් තිබෙනවා සාරංග සහ අබ්දුල්ලා. එහෙම නැත්නම් ටුවර් ලීඩර් සතුව හෙට දිනේදී බොහෝ වෙලාවට අපිට බලන්න පුළුවන් වෙයි ක්‍රීඩකයන් තිදෙනාට ජර්සි තුන අඳින්න පුළුවන් වෙයි. ඒකත් රෂ්‍යා. මේන් බංචුක අපි කියනවා වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයක් තරගයේ නිමාවට වැඩි ප්‍රමාණයක්. ඉතින් කොහොම වුණත් 27 වන ගුවන් හමුදා පාපජ සවාරියේ දෙවන දිනය එයාගේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයාගෙන් එල්ල වුණා. මම හිතන්නේ යා කොමඩෝ සුජීවන් මහත්මයා අපි දැක්ක අවසාන කිලෝමීටර් 10 සිට රුසියානු ක්‍රීඩකයා වෙනමම තාක්ෂණයක්